ඔබේ අතේ තියෙන පුංචි මුදලකින් පටන් ගන්න ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ගෙනියන්න ඔබටත් හීනයක් තියනවාද? බොහෝ දෙනෙක් ව්‍යාපාර පටන් ගත්තත් සාර්ථක වෙන්නේ 14ක් විතරයි. ඒ ඇයි? අද අපි කතා කරන්නේ ඔබේ කුඩා ව්‍යාපාරය දියුණු කරගන්න ඔබ අනුගමනය කළ යුතුම ප්‍රායෝගික පියවර 5ක් ගැනයි. ආයුබෝවන් හැමෝටම. ඔබ දැනටමත් කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අලුතින්ම ව්‍යාපාර ලෝකයට එන්න හදන කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කියන්නේ බඩු විකුණන එක විතරක්ම නෙවෙයි. ඒක කලාවක්. මේ වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙනවා වර්තමාන වෙළඳපොළ ඇතුලේ ඔබේ සන්නාමය බ්‍රෑන්ඩ් එක ඉහළටම ගෙනියන්නේ කොහොමද කියලා. අවසාන වෙනතෙක් රැඳී සිටින්න. මොකද පස්වෙනි පියවර තමයි වැදගත්ම දේ. පළමු දේ තමයි ඔබ ඔබේ භාණ්ඩය හෝ සේවාව විකුණන්නේ කාටද කියලා හරියටම දැනගන්න එක. හැමෝම ඔබේ පාරිභෝගිකයෝ නෙමෙයි. ඔබේ නිෂ්පාදනය විසඳන්නේ කාගේ ප්‍රශ්නයක්ද? තරුණයන්ගේද? ගෘහිණියන්ගේද? ඔබේ පාරිභෝගිකයා කවුද කියලා හඳුනාගත්තොත් විතරයි ඔබට නිවැරදි විදිහට වෙළඳාම කරන්න පුළුවන් වෙන්නේ. බොහෝ කුඩා ව්‍යාපාර අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාරයේ සල්ලි සහ Tamanගේ පෞද්ගලික සල්ලි පරලවා ගැනීම. ව්‍යාපාරයෙන් ලැබෙන හැම රුපියලක්ම ලාභය නෙමෙයි. නියමිත පඩිපතක් ව්‍යාපාරයෙන් Tamanට වෙන් කරගන්න. ඒ වගේම හැම වියදමක්ම ලේඛනගත කරන්න. මතක තබා ගන්න මුදල් පාලනය නැති තැන ව්‍යාපාරයක් දියුණු වෙන්නේ නැහැ. අද කාලේ ව්‍යාපාරයක් දියුණු කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා වල ඉන්න ඕනේ. Facebook, Instagram, TikTok වගේ මාධ්‍ය හරහා ඉතාම අඩු මුදලකින් විශාල පිරිසක් අතරට යන්න ඔබට පුළුවන්. ඔබේ භාණ්ඩවල ලස්සන පින්තූර සහ වීඩියෝ දාන්න. පාරිභෝගිකයන් අහන ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු දෙන්න. ලෝකෙම දැන් තියෙන්නේ ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ. අලුත් පාරිභෝගිකයන් හොයාගන්නවට වඩා ඉන්න පාරිභෝගිකයන් රඳවා ගන්න එක ලාභදායී වගේම සාර්ථකයි. පාරිභෝගිකයන්ට ගරු කරන්න. භාණ්ඩයේ ගුණාත්මක භාවය හැමදාම එකම මට්ටමක පවත්වා ගන්න. එකපාරක් ඔබෙන් බඩු ගන්න කෙනෙක් දෙවෙනි පාරටත් එන්නේ ඔබ දෙන සේවාව සහ විශ්වාසය නිසායි. අවසාන සහ වැදගත්ම දේ තමයි අත් නොහැර උත්සාහ කිරීම. ව්‍යාපාරයක් ආරම්භ කර පළියට දවසින් දෙකෙන් කෝටිපතියෝ වෙන්න බෑ. වැටෙන හැම වෙලාවකම වැරදුණු තැනින් ඉගෙනගෙන නැගිටින්න. අකණ්ඩව එකම ඉලක්කයට වැඩ කරන කෙනාට ජයග්‍රහණය අනිවාර්යයි. මේ කරුණු පහ ඔබේ ව්‍යාපාරයට අදම එකතු කරගන්න. මේ වගේ ව්‍යාපාරික දැනුම සහ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස සහ ඔබට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ව්‍යාපාරික මිතුරන් එක්ක මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඔබේ ව්‍යාපාරික හේනේ සැබෑ කරගන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.